ඔයා ජීවිතේ කාටවත්ම වරදක් කරලා නෑ. හැමෝටම උදව් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. හැබැයි පුදුමේ කියන්නේ සමහර මිනිස්සුන්ට ඔයාව පේන්න බැහැ. ඔයා කරන හැම දෙයකම වරද්දක් දකින ඔයාගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම ඔයාව මානසිකව වට්ටන්න එක එක දේවල් කියනවා. අන්න ඒ වගේ පිරිසක් ඔයා වටේ ඉන්නව නේද? මං කියන්නම් ඇයි මෙහෙම වෙන්නේ මේ වගේ පුද්ගලයන්ගෙන් බේරිලා කොහොමද ඔයාගේ මානසික නිදහස රැකගෙන ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්නේ කියලා. ඇත්තටම මේ දිහා ප්‍රධාන කරුණු තුනකින් බලන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාගේ ආලෝකය එයාලගේ අඳුර මතු කරලා දෙන එක. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන හරිම කලකිරීමෙන් ඉන්නේ. ඔයා සතුටින් ඉන්නකොට ඔයා වැඩක් හරියට කරනකොට එයාලට දැනෙන්නේ එයාලා අසාර්ථකයි කියලා. ඔයා එයාලට හරියට කැඩපතක් වගේ. ඒ කියන්නේ එයාලා එයාලගේ අසාර්ථකත්වය දකින්නේ ඔයාගේ සාර්ථකත්වය හරහා. අන්න ඒ නිසයි එයාලා ඔයාට කැමති නැත්තේ. දෙවෙනි කාරණාව තමයි මේකට නම් මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ප්‍රොජෙක්ෂන් කියලා. තමන්ගේ ඇතුලේ තියෙන නරක ගතිගුණ. ඒ කියන්නේ කේන්තිය, ඊර්ෂ්‍යාව. ඒක එයාලා ඔයා මත පටවනවා. එයාලට මම නරකයි කියනවට වඩා එයා නරකයි කියන එක එයාලට ලේසි. ඒ කියන්නේ තමන් නරකයි කියනවට වඩා ඔයා නරකයි කියන එක එයාලට ලේසි. එතකොට තුන්වෙනි කාරණාව තමයි ශක්ති මට්ටම් නොගැලපීම. ආධ්‍යාත්මිකව ගත්තොත් හැම මිනිසෙක්ටම ශක්ති වලල්ලක් තියෙනවා. ඒකට අපි කියනවා ඕරා එක කියලා. ඔයාගේ ශක්තිය ඉතා ඉහළ මට්ටමක ඒකේ පොසිටිව් මට්ටමක තියෙනවා නම් පහත් මානසිකත්වයක ඉන්න කෙනෙක්ට ඒක දරා ගන්න බැහැ. එතකොට එයාලා ඒ විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට මේ විදිහට හැසිරෙන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ කට්ටිය මෙන්න මේ දේවල් තමයි කරන්නේ. වැරදි සොයන එක. ඔයා හොඳ 100ක් කරත් ඒක අමතක කරලා එක වැරද්දක් අල්ලගෙන ඒක ප්‍රසිද්ධ කරනවා. ඔයාගේ ළඟම ඉන්න කට්ටියට ඔයා ගැන වැරදි ප්‍රතිරූපයක් පෙන්වන්න උත්සාහ කරනවා. කට්ටිය ඉස්සරහ ඔයාව අපහසුතාවයට පත් කරන්න හදනවා. ඒ වගේම තමයි කිසිම වෙලාවක එයාලට නිදහසට කරුණ කියන්න යන්න එපා. ඔයාගේ නිදහසට කරුණ කියනවා කියන්නේ එයාලා ජයග්‍රහණය කරනවා කියන එක. ඒ නිසා එයාලට අවශ්‍ය දේ කරගන්න ඇරලා ඔයා ඔයාගේ පාඩුවේ ගමන යන්න. එතකොට මේක කර්මය සහ ආධ්‍යාත්මික පැත්තෙන් බැලුවාම බුදුදහමේ හෝ ඕනෑම ආගමක උගන්වන්නේ ඉවසීම ගැන. ඔවුන් කරන්නේ අකුසලයක්. ඒ අකුසලයට ඔබ ප්‍රතිචාර දක්වන්න එපා. ඔයත් ඒ අකුසලයේ කොටස්කරුවෙක් වෙනවා ඔයා එකට බැඳිලා ගැටිලා ඒ විදිහට ප්‍රතිචාර දක්වන්න ගියොත්. හොඳම දේ තමයි ඔවුන්ට මෛත්‍රී කරන්න. අමාරුයි තමයි. නමුත් ඒක තමයි උතුම්ම දේ. ඒකෙන් ඔයාට ඒ වෙලාව වෙනතත් කවදා හරි හිතට සැනසීමක් දැනෙනවා. ඒ අයට ඒ ගින්නෙන් තැවි තැවි ජීවත් වෙවි කර්මය රැස් කරගන්න එක තමයි කරන්න වෙන්නේ. ඒ අය වුණත් මේක තමන් හරි විදියට හිතලා උත්සාහ කරොත් උඩට එන්න පුළුවන්. නමුත් ඒක එයාලට ඇත්තටම කරන්න අමාරුයි. ඒ නිසා ඔයාගේ පැත්තෙන් කරන්න තියෙන්නේ එයාලට අනුකම්පා කරන්න. ඒ අයගේ මානසික මට්ටම අනුව තමයි ඒ අය ඔයාට සලකන්නේ. ඒකට ඔයා කොටස්කරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. නිසා හොඳම දේ පාඩුවේ පැත්තකට වෙලා මෛත්‍රී කරන එක තමයි. එතකොට තමයි ඔයාගේ හිතෙන නිදහස ඔයාට සැනසීම ඔයාගේ දියුණුව සැලසෙන්නේ. සිංහයෙක් පාරේ යනකොට බල්ලෝ බිරුවා කියලා සිංහයා බල්ලෝ පස්සේ පන්නන්නේ නැහැ. මොකද සිංහයා දන්නවා තමන් කවුද කියලා. ඔයත් ඔයාගේ වටිනාකම දන්නවා නම් අනුන් කියන කතාවලට සැලෙන්න එපා. අද ලෝකයේ සාර්ථක වුණ හැම මිනිස්සෙක්ටම හේටර්ස්ලා හිටියා. ඒ කියන්නේ තරහකාරයෝ හිටියා. ඔයාටත් හතුරු ඉන්නවා කියන්නේ ඔයා ජීවිතේ මොකක් හරි ගමනක් යනවා කියන එක. අවසාන වශයෙන් මතක තියාගන්න ඔයාට විවේචනය කරන අය ඉන්නේ ඔයාට වඩා පහළින්. ඔයාට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ට කවදාවත් ඔයාව විවේචනය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔයාගේ වැඩේ කරගෙන ඉදිරියටම යන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.